කියලා පිළිගන්නවා ඉතින් අපේ YouTube channel එකට. ඉතින් අද අපි පොඩි බඩගින්නට ක්‍රීම් කකර වලින් අමුතු જાතියේ shorties ටිකක් හදන විදිහ අද අපේ channel එකකින් කියලා දෙන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ පොඩි බඩගින්නට සුපර් જાතියේ shorties එක කොහොමද හදන්නේ කියලා. බලමු අපේ ක්‍රීම් කකර කට්ලට් ටික හදාගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. අපිට පළවෙනිම අවශ්‍ය වෙනවා කුඩා ප්‍රමාණයේ ක්‍රීම් කකර බිස්කට් ටිකක්. ඊට පස්සේ ලුණු සහ කහදාට සමගත අල, ඊළඟට ලීක්ස්, ඊළඟට අවශ්‍ය වෙනවා මේක මැදට දාන්න පිළින් එකට සෝයා බීන්ස් ටික, නැත්නම් මේකට අපිට මස් සහ මාළු පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ටෙම්පරාදුවට කැමති තෙල් වර්ගයක්, ඊළඟට අපේ කට්ලට් ටික මැදට දාන්න මේ වගේ තම්බලා කෑනික පකට බිත්තර ටික, ඊළඟට ක්‍රීම් චීස් ටිකක් වුණා අපේ බිස්කට් එකේ ගා ගන්න. ඊළඟට තලාගත්ත හිඟුරු, සුදු ලුණු, ඊළඟට කපාගත්ත බීලුණු, ඊළඟට කරපිංචා, අම්මිරිස්, දෙයි බෑවක්, ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ගම්මිරිස් කුඩු, ඊළඟට ලුණු කුඩු, ඊට පස්සේ කෑලි මිරිස් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ රම්පෙත් අපි මේකට යොදා ගන්නවා. විශේෂයෙන්ම රම්පේ පාවිච්චි කරාට මේක ටෙම්පරාදුවෙන් පස්සේ අපි ඉවත් කරගන්නවා. ඊළඟ අපේ පිටි පැටර එක හදාගන්න පාන් පිටි කෝප්පයක්, ඊළඟට බෝතල් කෝප්පයක්, ඊළඟට විතරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම බැද ගැනීමේදී දවට ගැනීම සඳහා අපිට මේ විදිහේ පාන් කුඩු ටිකක් ගන්න පුළුවන් වගේ අපිට බැද ගන්න කැමති જાතියේ තෙල් ටිකක්. අපි බලමු අපේ හරි දැන් අපේ පෑන් එක රත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ විදිහට අපේ තෙල් ටිකක් කොහොම එකතු කරගෙන මේ විදිහට අපේ හිඟුරු, සුදු ලුණු, රම්පේ, අමිරිස්, කරපිංචා ටික මේ විදිහට අපි එකතු කරගෙන මේ ටික මෙහෙම ටිකක් ටෙම්පරාදු වෙන්න කරනවා. දැන් මේක ටෙම්පරාදු වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ විදිහට අපේ සෝයා බීන්ස් ටික අරගෙන මොනවම තරමක් බැද ගන්න හදනවා. අපි මේක ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට ගම්මිරිස්, කැරි මිරිස් සහ ලුණු කුඩු ටික කොහොම එකතු කරලා අපේ මික්ස් ටිකත් කොහොම දාගෙන මෙහෙම දෙයුස ටිකක් දාලා මේක නැවතත් මෙහෙම ටෙම්පරාදු වෙන්න කරනවා. හරි දැන් අපේ මිශ්‍රණය හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි මේ විදිහට අපේ අල ටික මිශ්‍ර කරගෙන ටෙම්පරාදු වෙන්න ඇරලා ලිපෙන් තිබා ගන්නවා. අපේ පිටි පැටර එක හදාගන්න යන්නේ. එහෙනම් අපි මේ විදිහට අපි පාන් පිටි කෝප්පේ එකතු කරගෙන එහෙම පිටත් එකතු කරලා පොත කෝප්පෙත් එකතු කරගෙන එහෙම අපි
ලුණු ටිකත් මික්ස් කරගෙන මේ විදිහට අපි ඒක මික්ස් කරගන්න ඕන. පිළිපැට එක ලෑස්ති වුණාම අපි මේ පිළිපැට එක මන්තරමක් බීර අරගෙන තියෙන්නේ. හොඳයි අපි බලමු දැන් අපි ක්‍රීම් කේකර් කට්ලට් එක කොහොමද හදාගන්නේ කියලා. ක්‍රීම් කේකර් කට්ලට්ස් එක හදාගන්න යන්නේ. ඉතින් අපි මේ විදිහට අපි අර ටික මේ විදිහට පොඩි කරගන්නවා. දැන් අපි රම්පේ කොළ ටික මේ විදිහට අයින් කරලා අපි බිස්කට් කට්ලට් එක හදාගමු. ඒක අපි මේ විදිහට ක්‍රීම් කේකර් බිස්කට් එකක් කරන් මම අපේ පිලින් එකෙන් ටිකක් කොහොම දාගෙන අපි මේ විදිහට අපි බිත්තර කෑල්ලකුත් ඔන්නෝම පරිස්සමට එකතු කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම ලාවට තද කරලා අපේ අනිත් බිස්කට් එකෙන් ඔහම ටිකක් අහම තද කරලා ඔහම ලස්සන අපේ මේ ක්‍රීම් කේකර් කට්ලට් එක ඔහම හදා ගන්න ඕනේ. හරි මෙතන අපි හදාගත්ත ක්‍රීම් කේකර් කට්ලට් ටික අපි වගේවා තව කිපයක් හදාගමු. මේ විදිහට අපේ බිස්කට් ටික අරන් කොහොම පිලින් එක දාලා මේ දිගේ පිලින් එක දාගෙන ඒකට බිත්තර කෑල්ලත් ඔහම ලස්සන තියාගෙන මෙන්න විදිහට අනිත් එකෙන් මම වහගෙන ඔහම ලස්සන විදිහට අර පැති කොටස් ටික ඔහම ලස්සනට හදා ගන්න ඕනේ. දැන් මේ විදිහට අපි මේ කට්ලට් එකේ ධාරේ මේ විදිහට ලස්සනට මම පිරෙන්න හදාගෙන තිනවා. අපි දැන් බලමු ක්‍රීම් චීස් දාලා මේ විදිහට ක්‍රීම් චීස් ටිකක් ආලේප කරගෙන අපි ඔන්නෝම මේ විදිහටම අපේ මිශ්‍රණයත් එකතු කරලා මෙහෙම අපි බිත්තර කෑල්ලකුත් ඔහම එකතු කරගෙන මෙහෙම අපි අර කලින් විදිහටම හදා ගන්නවා. මේ අපි අපේ බිස්කට් ටික කොහොම හදාගමු. මේ තියෙන්නේ අපේ කටර් මිශ්‍රණේ දාලා හදාගත්ත අපේ බිස්කට් ටික. දැන් මේක මේ විදිහට හතර පැත්තෙම හොඳට පිරින්න හදාගෙන තිනවා. අපි මේ විදිහට අපේ බිස්කට් ටික කොහොම දාලා එහෙම තුනීයට මේක ටිකක් පිළිපැට ටික තවට ගන්නවා. හැබැයි අපි මේක හැම කරලා ටිකක් ඔන්නෝම දාලා අපි මේක අපි මේ තුනියට දාලා ගත්තේ අපි මේක ආයෙත් සැරයක් ඔන්නෝම දවසාවක් මෙහෙම පිළිපැට ටික දවටගෙන
ආයසරයක් තියගන්න තව එකක් අරගෙන හොදාගමු හරි ඔන්නෝම බොහොම තුනී යට තමා පිරිවැට එක අපි තවට ගන්න ඊට පස්සේ ආයෙත් සැරයක් මෙන්න මේ විදිහට නැවත ඉතින් අපි හදාගත්ත කට්ලට් මේ ඉතින් මම හදාගත්ත කට්ලට්ස් ටික ඉතින් දැන් අපේ තෙල් එක රත් වෙලා තියෙන්නේ එහෙනම් අපි මේ විදිහට අපේ කට්ලට් ටික වහමු දාලා තව එකක් ඔය විදිහට දාගමු ටික දැන් බෙදලා තියෙන්නේ එහෙනම් අපි ආම අපේ කට්ලට් ටික බා ගන්න ඕනේ ඉතින් අද අපි අපේ හැමදාමටම පොඩි බඩගින්නට කරන අපේ සුපර් ක්‍රීම් කර අමුතුම ජාතිය ක්‍රමවේදයකට හදලා අමුතු කට්ලට් එකක් හදුවා. ඉතින් මේ වගේ කට්ලට් එකක් ඕගොල්ලෝ ගෙදරත් හදාගෙන ඒක රහ කොහොමද කියලා පල්ලෙහා කමෙන්ට් එකේ දාන්න. ඉතින් අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ වීඩියෝ share කරන්න. ඉතින් like එකක් දාගෙනම යමු. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.